සුබම සූදාසන මගයාලා හැමෝටම ප්‍රාර්ථනා කරන ඕන 30 වෙනි සේල් එකට තමයි මේ සූදානම් වෙන්නේ. අද දවසේ 30 වෙනි සේල් එක සඳහා අපි තියෙන මල් වර්ග ගොඩාරියක්ම තියෙනවා. ඉතින් මේ කියන්න ඕනේ මේ සිකුරාදා දවසේ මෙහෙම සේල් කරාම අඟහරුවාදා දවස් වෙනකන් ඔයාලට සල්ලි දාන්න පුළුවන්. අඟහරුවා දවසෙන් පස්සේ තමයි ඔයාලට මේ පුළුවන්කම හම්බ වෙන්නේ බදාද වෙනකොට පැල ටික ගන්න. මම හිතනවා එහෙම ලේසි කියලා තෝර ඔයාලට පැල තෝරගන්න. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලගේ වැඩ ටිකත් හරියට පහසුවට කරගන්න පුළුවන්. 076යි 310යි 35යි 58 කියන WhatsApp නම්බරය ඔස්සේ ඔයාලට පැලවෙන් කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඊට අමතරව පැලවෙන් කරාට මම පැල ඉක්මනට සල්ලි දාන කෙනාට තමයි පළවෙනි සල්ලි දාන කෙනාට තමයි මේ පැල ටික ලබා දෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් යන් අපි 30 වෙනි සේල් එකේ පළවෙනි නම්බර්ස් මොනවද කියලා බලන්න. අංක 1ට තියෙන්නේ මෙන්න මේ අන්නාසි පැලේ. මේකේ පැල 3ක් තියෙනවා. මදර් ප්ලාන්ට් එකට පැල 2ක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ප්ලාන්ට් එක. ඔයාලට එක අයින් කරලා පෙන්නුවොත් මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 150කට හම්බ වෙනවා මේ පාර. මේ තියෙන්නේ පැල 2ක් එක්ක මේ වගේ ලස්සන පැලයක්. පැල 150කට හම්බ වෙනවා මේ අංක 1. ඊට පස්සේ අංක 2ට තියෙන්නේ මෙන්න මෙයා ඔක්සිජන් ප්ලාන්ට් එකක් අංක 2. මේකෙන් පැල තව එකක් වගේ ගන්න පුළුවන්. කියන්නේ පැල 2යි ගන්න පුළුවන් උඩරිම. මෙයාත් රුපියල් 150යි. මේ බලන්නකො ලස්සන. හරිද? මෙයා ඔක්සිජන් ප්ලාන්ට් එකක් ගේ ඇතුලේ තියන්න පුළුවන්. එතකොට මෙයාගේ තියෙන වාසි ගොඩයි. ගහ මැරෙන්නේ නැහැ. කොළ ටික යට කරන්න තව ටිකක් පස් දාලා එතකොට තව පැලයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙයා. මෙයාට නම් ගොඩාක් ඉල්ලුම තිබුණා මේ වර්ගයට අංක 3. මෙයාත් පැල 3ක් විතර මේකේ තියෙනවා. මෙයාත් 150යි. මෙයාත් ගන්න පුළුවන් ඔයාලට 150ට. මෙයාගේ තියෙන බෙනිෆිට් එක තමයි මෙයා මාරම ලස්සනයි හොඳේ. මෙයාට වැඩිය මේ අවු එහෙම හොඳ නැහැ. ඔන්න ඔය තුන තමයි 150ට මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අංක 4 මෙන්න මෙයා. මෙන්න මෙයා. මේ කැලතියා විශේෂය. මේ බලන්න කැලතියා විශේෂය. මෙයාත් 150යි. අද 150 4 දෙනෙක් තමයි මුලින්ම මම දාන්න හිතුවේ. ඉතින් මේ අංක 4 මෙයත් 150. එතකොට 1 2 3 4 මේ හතරම 150 ගන්න තමයි පොඩ් තියෙන්නේ. මෙන්න තියෙනවා ලස්සන කැලේඩියම් එකක් නැත්නම් අලකොල විශේෂයක්. මෙන්න මෙයා වාට ගන්න බෑ රුපියල් 200ට. මේකේ ප්ලාන්ට් එකක් රුපියල් 200ට ගන්න පුළුවන්. ගිය පාර ප්ලාන්ට් එකක් ගත්ත කෙනාට ප්ලාන්ට් 3ක් ෆ්‍රී හම්බුණා. ඉතින් ඒක පැලේ ගලවනකොට පොඩි නම් මම තව පැල 2ක් 3ක් දානවා. ඒක ඉතින් මගේ හැටි. හරි. ඊට පස්සේ මෙන්න මේ කැලේඩියම් එක තියෙනවා. මේක රුපියල් 250යි. මේක 200යි. මේක 250යි. අංක 6 රුපියල් 250යි. බලන්නකෝ එයාගේ ලස්සන. මෙයාගේ නම් පැල තව 2ක් විතර ළමයි ගන්න තියෙන්නේ. පැල අඩුයි. ඔක්කොම දැන් මෙයාව තමයි ගන්නෙ. ඒ නිසා පැල අඩුයි. මෙයා 250යි. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මෙයා. මම මෙයාගේ මදර් පොට් එක ඉස්සෙල්ලත් පෙන්නුවා. මෙයා රුපියල් 350යි. මේ වෙනකොට කොලයක් මේ නිරෝගීව දාගෙන ඉන්නේ. මෙන්න මේ වගේ පැලයක්. මෙයා රුපියල් 350ක් වෙන ළමයි. මෙයා විතරමයි ඉන්නේ. එක පැලයක්වත් නැහැ. මෙයාගේ තිබ්බ පැල ඔක්කොම සියල්ලම මේ වෙනකොට සේල් වෙලා අවසන්. හරිද? මෙයා ඉක්මනට බෝ කරගන්න පුළුවන් ශාකයක්. ගත්තට බය වෙන්න දෙයක් නැහැ. පට කාලා බෝ කරගන්න පුළුවන්. පොඩි මාධ්‍යයක් තියෙනවා හදාගන්න. ගන්න කෙනාට මාධ්‍ය කියලා දෙන්න. මේ අංක 7. ඊට පස්සේ මෙන්න මෙයා. මේ බලන්නකෝ මෙයාගේ ලස්සන. මේ පිලෝ එකක්. මේ අංක 8. බලන්න කොළ කීයක් තියෙනවද? ලස්සන පිලෝ එක රුපියල් 350යි. බලන්න ලස්සන පිලෝ එක. කොළ දිග ඇරිච්ච ලස්සන පිලෝ එකක්. මේ අංක 8 රුපියල් 350යි. ඊට පස්සේ තියෙනවා ඇග්ලොනිමා. මෙයා නැති හැමදාම තියෙන පැලය. අංක 9 මේ බලන්න මුල් පද්ධති. ලොකු පැල තමයි මෙයාගේ නම් තියෙන්නේ. සාමාන්‍ය අඩියකට වගේ කිට්ටු පැල. මෙයා රුපියල් 300යි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ලස්සන පැලේ. හරිද? මෙයත් ඇග්ලොනිමා. මෙයත් රුපියල් 300ක් වෙනවා. මේ අංක 10. මේ බලන්න මුල් පද්ධතිය. මෙයාගෙන ලස්සන මුල් පද්ධතියක් තියෙන්නේ. ලොකු මුල් පද්ධතිය. මෙයා වාට රුපියල් 300 ගන්න දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ලස්සන සිංගෝනියම් එක. මේ අංක 11. මෙයා වාට හම්බෙන්නේ රුපියල් 250කට. බලන්න ඒකේ ලස්සන. එයා මාරම ලස්සනයි. මෙයා 250ට ඔයාලට ගන්න පුළුවන්. කොලී වෙනස්. එක කොලයකින් එක කොලයක් වෙනස්. ඊට පස්සේ මෙන්න මෙයා ඉන්නවා. මොන මෙයාගේ ලස්සන කොළ 5ක් තියෙනවා. මේ වගේ ලස්සන ඇග්ලොනිමා එක්කෙන රුපියල් 300 තමයි හම්බ වෙන්නේ. මේ අංක 12. රුපියල් 300ක මුදලකට ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ එයා වගේ නෙමෙයි මෙන්න මෙයා. මෙහා වෙනස්.
බලන්නකෝ එයා සහ මෙයා අංක 13 මෙයාත් රුපියල් 300යි. බලන්න ලස්සන. ඒ වර්ග දෙක. ඊපස්සේ මෙන්න මේ ලස්සන සිංගෝනියම් වර්ගය. මේ බලන්න ගොඩක් දිග වැලක් තමයි තියෙන්නේ මේ. දුකට දිග වැලක්. මේ පැලබෝ කරගන්න කැමති යාළුවෝ මේ පැලේ ගන්න. පැලබෝ කරගන්න කැමති යාළුවෝ මේ අංක 14 මෙයාව ගන්න පුළුවන් ඔයාලට රුපියල් 200කට. මේ බලන්න ගොඩාක් දිගයි. අඩි 1.5 2ක් විතර දිග පාන්ට් එකක් තමයි මෙයා. ඊට පස්සේ ඉන්නවා 15 අපි 14 ගැන කතා කරේ. 15 මෙන්න මෙයා ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 250කට. මේ බලන්න. කලර් ෂේඩ් වෙච්ච එකනේ. මෙයාව 250කට ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකේ ප්ලාන්ට් එකේ පැල කිහිපයක්ම තියෙනවා. මේ ප්ලාන්ට් එකම රුපියල් 250කට දෙන්නේ. මේ ප්ලාන්ට් එකම රුපියල් 250 දෙන අංක 16 මේ ප්ලාන්ට් එකම රුපියල් 250කට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේ බලන්න ඔයාගේ ලස්සන. ඊට පස්සේ තියෙන ලස්සන කොළ වර්ග. ඔයාලට මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මේ ප්ලාන්ට් එක වලට රුපියල් 350කට ගන්න පුළුවන්. මෙයා නම් ගොඩක්ම ලොකුයි. හරි අංක 17. මේ බලන්න මාරම ලස්සනට මාරම ලොකුවට තියෙනවා. මේ හැම ගහේම කොළ 3ක් හෝ 4ක් තියෙනවා. මෙන්න මේ වර්ගය. මේ වර්ගේ නම් තාම දෙන්න නෑ ළමයි. ඒ වර්ගේ තමයි මම නම් ආසම වර්ගේ. මේ බලන්න මෙයාගේ ෂේඩ් එක මේ බලන්න මේ නාරටිම ෂේඩ් එක. හරිද? මෙයා මාරම ලස්සන. අර කැලේ තියෙන එක්කෙනා ඉන්නේ. එයා නෙමෙයි මේ. මෙයා අලුත් එක්කෙනේ. මෙයා තම මම හදාගෙන යන ගමන් ඉන්නේ. මෙයාවත් ඕන කෙනෙක් හිතුවොත් කියන්න මං අනිවාර්යෙන් පැලයක් වලට දෙන්නම්. ඊට පස්සේ මෙන්න මෙයා. මෙන්න මෙයා රුපියල් 200ට වලට ගන්න පුළුවන්. මේකේ පැල රුපියල් 350යි 17. මෙයා ගන්න පුළුවන් රුපියල් 200කට. මේකේ පැලයක් රුපියල් 200කට ගන්නවා. මෙයා මාරම ලස්සනයි. බලන්නකෝ මේ. මේකේ පැලයක් කොට සමහර විට පැල 2 3කුත් ඔයාලට එන්න පුළුවන්. හොඳයි. මම සාමාන්‍ය එකක් කිව්වහම 2 3ක් දෙනවා. අංක 19 අංක 19ත් එහෙමයි. අංක 19ත් මෙන්න මේ වගේ ලස්සන ප්ලාන්ට් එකක් තියෙන. මේ බලන්න බුෂ් එකට හදනවාම කොච්චර ලස්සනයිද කියලා. මේ අංක 19. එතකොට මෙයාගෙත් පැලයක් වට රුපියල් 200 ගන්න පුළුවන්. මෙයාගෙත් පැලයක් කිව්වට වඩා පැලයට වැඩිය නම් හම්බ වෙනවා. මොකද මම සාමාන්‍යයෙන් මේ කැලේ අස්ස වෙනකොට පැලයකට වැඩි වෙනවා. ඒක මේ මගේ කස්ටමර්ස්ලා දන්නවා. සහ මගේ මම පැලයවන වීඩියෝස් වෙනම දාලා තිනවා. ඔයාලට වෙනම බලන්න. එතකොට ඔයාලට වෙනම අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ යාළුවා අංක 20 200යි. අංක 20 200යි මෙන්න මේ යාළුවා. මාරම ලස්සනයි ළමයි මේ බලන්න. මාරම ලස්සනයි. මාරම ක්වොලිටි එකට තියෙනවා. ඉතින් මෙයාවත් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 200කට. මේ කැලති අස්වර්ග. කැලති අස්වර්ගයක් තියෙනවා හොඳේ. ඊට පස්සේ මෙන්න මෙයා. මේ අංක 21 මෙන්න මෙයාගේ ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තරම් තියෙනවා. මෙයාගේ මේ පැල එක පැලයක් විතරයි දෙන්න පුළුවන් මේ පාර. එකම එක පැලය රුපියල් 300යි. අංක 21. ඊට පස්සේ ඉන්නවා මෙන්න මේ ලස්සන ඇග්ලොනිමා එක. හරිද? මෙන්න තියෙනවා ඇග්ලොනිමා එක අංක 22. හරිද? මේවා ඔක්කොම මෙතන තියෙන මේ ඔක්කොම මම කඳ පැල හදපු පැල. හරිද? කඳ වලින් හදපු පැල. මෙන්න මෙයා රුපියල් 250යි. මෙන්න මෙයා මේ බලන්න හරිම ලස්සනයි. අංක 22. අංක 23 මෙන්න මෙයාව ගන්න පුළුවන් වාට රුපියල් 200කට. මෙයා රුපියල් 200යි. මේ තියෙන ඔක්කොම මගේ අතින් හදිච්ච කඳ පැල. ඒද කිසි ගැටලුවක් නැහැ. පැල කරගන්න ලේසි. මේකට පොඩි මැජික් මාධ්‍යයක් තියෙනවා ගන්න කෙනාට කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මෙයාත් ඉන්නවා. මෙයාත් රුපියල් 200යි. අංක 24 250යි 200යි 200යි. ඊට පස්සේ මෙන්න මෙයා ඉන්නවා අංක 25 අලු පාට එක්කෙනෙක්. මෙයාත් රුපියල් 200කට ඔයාට දෙන්න. බලන්න අලු පාට එක්කෙනා හොඳේ. මෙයාගේ මේ අමුතු චමත්කාරයක් අමුතු මේක මෙයාගෙන මම ලොකු ප්ලාන්ට් එක රුපියල් 500කට දුන්නේ. ඊට පස්සේ මෙන්න මේ යාළුවා ඉන්නවා. මෙයාත් රුපියල් 200යි. මේ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න යාළුවෙක් නම් ගන්න අරගෙන ඔයාගේ ව්‍යාපාරයට මේව එකතු කර ගන්න. මෙයාත් රුපියල් 200යි ළමයි. මේ අංක 26. ඊට පස්සේ මෙන්න මෙයාත් රුපියල් 200යි. හරිද? මේ කඳ කොටස් වලින් හදාගත්ත පැල මේ. අංක 27 මෙයාත් රුපියල් 200ක මුදලකට
ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මෙයා බලන්න මෙයාගේ විශාලත්වය මේ මම උඩට පෙන්නුවොත් මෙන්න මේ වගේ විශාලයි. පැල වලින් ගත්තොත් පැල 3ක් විතර තියෙනවා. මෙයා රුපියල් 450යි ළමයි. ගන්න කෙනාට කදිම වාසියක් තියෙනවා. මෙයාව මේ බලන්න හැම එකම දිගට වැවිලා තියෙන්නේ කට් කරලා හදා ගන්න පුළුවන්. පැල බෝ කරන්න පුළුවන් කෙනෙක් විතරක් ගන්න. මොකද මේ ඒ කෙනට පුදුම වාසියක් මේක තියෙන්නේ. අංක 28 රුපියල් 450කට පාඩුවක් නැහැ. මානම ලස්සනයි මෙන්න මෙයා. 29 මේ අංක 29 මේ බලන්න කොලේ ලස්සන. හරිද? මෙයා නම් මේ වැස්ස හින්දාද මේව වෙදිලා මේ බලන්න ලස්සන. මෙයා කළු පාට එකන කොළ පාට එකනත් ඉන්නවා. මෙයා 300යි කොළ පාට එකන 250යි. හරිද? මේ කොළ පාට කියන්නේ මේක නම් මේ කළු වෙනවා. හරිද? මේ පළවෙනි දාල කොහොමද කොළ පාටට එන්නේ? මෙන්න මෙයා රුපියල් 300යි. මෙයාගේ පැලයක්. මෙයාගේ මේ කොළ පාට එකන රුපියල් 250ට දෙන්න. හරිද? ඊට පස්සේ ඉන්නේ මේ සරපෙක් වගේ යාළුවේ බ්‍රිමීලියා එකක්. මෙයා රුපියල් 350යි යාළුවනේ. මෙයා නම් කිසි පාඩුවක් නැහැ. මෙයාලා ගත්තා කියලා මෙයාලා ටක් ගාලා පැල බෝධ කරනවා. මෙයා මාරම ලස්සන සර්පයෙන්ම තමයි දැක්කුවා. මෙයාගෙත් වර්ග කිහිපයක් තියෙනවා මං ගාව. මේ ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ වර්ගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වර්ගේ තියෙනවා. මේ වර්ගේ මේ මල් පිපිලා තියෙන්නේ. කොළ පාට වර්ගේ තියෙනවා. මේ වර්ගේ තියෙනවා. සහ මේ වර්ගේ තියෙනවා. ඒ හැමදාම වගේ සෞඛ්‍යෙන්ද ප්ලාන්ට් එක තියෙනවා. සෞඛ්‍යෙන්ද මෙන්න මේ වලට පෙන්නන්නම්. මේ වගේ ලස්සන මේ සෞඛ්‍යෙන්ද ප්ලාන්ට්. මේ ඔක්කොම සෞඛ්‍යෙන්ද ප්ලාන්ට් ගන්න පුළුවන්. ඒ වගේ අරං කහ සහ කස්තුරි කහ කියන ප්ලාන්ට් එක ගන්න පුළුවන්. ඒ වගේම සේල් එක අවසානයේ කියන්නේ මේ ගන්න හැම පැලයකටම ෆ්‍රී පැලයක් ඔයාලට නිකන් හම්බ වෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේ රටාව තියෙන මේ වගේ සෞඛ්‍යෙන්ද ප්ලාන්ට් ගොඩක් ගන්න පුළුවන්. කස්තුරි කහත් ඔයාලට අලත් එක්ක ඕනනම් අල නැතුව එහෙම නැත්නම් පොඩි පැල ඔන්න මොන විදියකට හරි ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පාන්ඩ් ඔයාලට ගන්න පුළුවන් හොඳේ 076යි 310යි 35යි 58 කියන නම්බර් එකට ඔයාලට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒ වගේම පැල වෙන් කර තබා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. පැල වලට ඉක්මනට සල්ලි දාන කෙනාට තමයි පැල ටික මම ලබා දෙන්නේ. හරිද? ඉන්නේ ඒකත් චුට්ටක් මතක් කරන්න ඕනේ මගේ ආදරණීය යාළුවන්ට.